ප්‍රත්‍යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මම පසු කියන්න වැටුප් ලබා ගන්නට තියෙන වගකීම මොකක්ද? මේ කරන්නේ. හැබැයි ප්‍රතිපක්ෂව මොකද කරමින් තිබෙන්නේ? ඊට ප්‍රතිපක්ෂ දේශපාලන අධිකාරිය මොකද කරමින් තිබෙන්නේ? දැන් අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. දැන් මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙන മന്ത്രിවරයෙක්. කලින් අයට හම්බෙලා. ඒ ජනාධිපති වැටුපට අමතරව මට മന്ത്രിවරයෙක් විශ්‍රාම වැටුප හම්බෙනවා. මම අද ලියුමක් දුන්නා. മന്ത്രി විශ්‍රාම වැටුප මට එපා. පටන් ගන්න ඕන මේ රට ආදන්න මතක තියාගන්න. මේ සැඟවුණු ආදන් කොතනකවත් කවුරු කෙනෙක් දැනග කියද? മന്ത്രിවරයා ජනාධිපති වුණාට පස්සේ එයාට മന്ത്രിවරයාට හිමි විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ජනාධිපති වැටුපක් හම්බ වෙනවා. දෙකම සාක්කුව දාගෙන හොර පූස වගේ හිටිය ටීම් එකෝ. අපි මේ කට්ටිය එහෙමයි. අපි ඒක දැනගත්ත. ඇත්තටම මම දැනන් හිටියේ නේ මම හම්බ වෙනවා. පස්සේ තමයි දැනගත්තේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. දැනගත්තේ පාර්ලිමේන්තුවේ ලියුමක් දුන්නා. මට විශ්‍රාම වැටුප එපා. ඒ වගේම එමතුරු മന്ത്രിවරයා එමතු වුණාම එමතිට වැටුපක් හම්බ වෙනවා. മന്ത്രിට වැටුපක් හම්බ වෙනවා. മന്ത്രി වැටුපක් හම්බ වෙනවා. මෙහෙමනේ මේ වවාගෙන කාලා තියෙන මොන ඔයගොල්ලෝ කවදාවත් හිතුවද මෙහෙම රටක් ඇති කියලා? අපි සාමාන්‍යයෙන් අපි හිතන්න වෛද්‍යවරයා වෛද්‍ය අධ්‍යක්ෂක වෙනවා. අධ්‍යක්ෂකුණා මෙයාට හම්බ වෙනවද වෛද්‍ය අධ්‍යක්ෂක තනතුරේ වැටුප හම්බ වෙනවා. වෛද්‍යවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එමින්නේ නෑනේ. ගුරුවරයා ඉන්නවා. ගුරුවරයා විදුහල්පති වෙනවා. එතකොට එයාට විදුහල්පති වැටුප හම්බ වෙනවා. ගුරුවරයාගේ විශ්‍රාම වැටුප හම්බ වෙනවා. එහෙම හම්බ වෙනවා. හැබැයි ජනාධිපතිට එහෙම හම්බ වෙනවා. ඒ කියන්නේ තමන්ට ලොකු හැදි තිබුණා බෙදා ගන්න. තමන් කැමති විදියට බෙදාගත්තා. ඒ අනුව තමයි മന്ത്രിවරයා ඇමති වෙනකොට മന്ത്രി වැටුපක් හම්බ වෙනවා. ඇමති වැටුපක් හම්බ වෙනවා. අපි තීරණයක් ගත්තා. අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ മന്ത്രി වැටුප විතරයි. ලියුම් දීලා තියෙනවා. හැබැයි മന്ത്രി වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් හම්බ වෙනවා. മന്ത്രി වැටුපේ മന്ത്രിවරයාට දෙන තෙල් දීමනාවක් අයින් කරලා වැටුප දෙන්න. සාධාරණේ ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට රජයෙන් ඉන්ධන දීමනාවක් දෙනවා. ඒ ඉන්ධනාම දීමනාව දෙන ගමන් മന്ത്രിවරයාට ආ ඉන්ධන දීමනාවක් දෙනවා. කැත නැද්ද මේ රටේ? මේ අපි മന്ത്രിවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමි ඉන්ධන දීමනාව ගන්නවා. മന്ത്രിවරයාට හිමි වැටුපෙදී ඉන්ධන දීමනාව අයින් කරනවා. සාධාරණ වෙන්න ඕන මේ රටක් හදන්න. අපි කැපකිරීම කරලා තියෙනවා. ඊළඟ මොකද මේ රට වෙනස් කරන්න මේ දේශපාලන වෙනස් වෙන්න ඕන. ඔබතුමා නම් മന്ത്രിවරු ලොකු වැටුපක් දෙන්න ඕනද ඉන්න තැනක ස්ථාවර වෙන්න කෙනෙක්. ඔව් අපි මේ රට ගොඩනගලා අපි හැමදෙනාටම වැටුපක් ලබා ගැනීම ඊටම යුක්ති සහගතයි කියලා මානසිකත්වයක් අපිට ඇති වෙනවා. දැන් අපිට තියෙන අපි ජනතාවගේ බදු මුදල් ඊතරම් ප්‍රමාණයක් ලබා ගැනීම යුක්ති සහගත නෑ මේ වෙලාවේ. යුක්ති සහගත වෙලාවක අපි අද අපි බලමු මේ වෙලාවේ. ඒ වගේම සමාවෙන්න മന്ത്രിවරු විශ්‍රාමයට පවුස් කරනවා. ඒ පණ තීතයි කුණු පාර්ලිමේන්තුවේ. ඊළඟ ජනාධිපතිවරගේ වරප්‍රසාද පණ සංශෝධනය කරනවා. ඒ පණතත් එක ඉක්මනින් පාර්ලිමේන්තුවේ එනවා. මට ඉතල පාර්ලිමේන්තුවේ ඔක්කොම එකතු වෙලා අත උස්සන්න පුළුවන් පණ කීපයක් එයි. ඉක්මනින් එනවා. ඒක සංශෝධනය. දැන් අත උස්සන්න ඇසිලා. ඊළඟ මම කලින් අයවැලීකේදී කිව්වා മന്ത്രിවරු සදා දෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණය මේක ලක්ෂ 10 බවට පත් කරගත්ත ඉතාමත් ආර්ථික අර්බුදය තියෙන වෙලාව. ආර්ථික විශාල අර්බුදයක් තියෙන වෙලාවකදී තමයි മന്ത്രിවරුන්ගේ ලක්ෂ 2කමාරේ රක්ෂණය ලක්ෂ 10 දක්වා වැඩි කරේ. අපි කියන තාම ආර්ථිකය හොඳ නැහැ. ලක්ෂ 10 නැවත ලක්ෂ 2කමාර දක්වා අඩු කරන්න අගෝස්තු මාස මම හිතන්නේ අවසන් වෙන්නේ ලක්ෂ 10 නේද? ලක්ෂ 10 සඳහා අපි දැන් අගෝස්තු මාස දක්වා බැඳීම තියෙනවා. අගෝස්තු මාසෙන් පස්සේ අපි රක්ෂණ අලුත් කරනකොට ලක්ෂ 10 ලක්ෂ 2කමාර දක්වා කරා වෙනවා. මම කලින් කිව්වා වාහන පර්මිට් හම්බ වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා മന്ത്രിවරුන්ට වාහනයක් ලබා දෙන්න ඕන තමන්ගේ දූර කාලයේදී කියලා. අපි ප්‍රතිපත්ති ඉන්නවා. නමුත් මේ අය වේලීකදී අපේ වාහනයක් මේ අවුරුද්ද ලබා දෙන්නත් බැහැ. අපි ගැන සැලකිල්ලක් කරනවා. ඊළඟට අපි අමාත්‍යවරු ප්‍රමාණය 21කට අඩු කරලා තියෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සරල ලෙස අපි ගොඩනගලා තිබෙනවා. අමාත්‍යවරුන් ලබා දෙන නිවාස ආරම ඔක්කොම අයින් කළා තියෙනවා. මොකක් වෙනවද මේ? අපිට අවශ්‍යයි මේ දේශපාලන ස්ථාවරභාවයක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි මම අහන්නේ. එතකොට මන්ත්‍රීවරුන් දේශපාලන අධිකාරී මේ රට කොට නැගීම සඳහා යම් කැපකිරීමක් කිරීමේ ආදර්ශය දෙනවා නම් මම හිතනවා රාජ්‍ය සේවකයන් ඒ සඳහා සූදානම් වෙන්න.